කරගෙන ඔය මක්කරි ඇල්මිනියම් හරි යකඩ මක්කරි මේකේ භාජනයක් අරගෙන මේකට අපි ඉති ටිකක් දාගන්න ඕනේ. ඉති ටිකක් දාගෙන අපි ඉති බඳ හදන්නට බලමු. ඊට පස්සේ ළමයි මේකට දාගන්න ඕනේ මෙන්න මේ කුඩු එක. මේ ඉතිබන්නා මේ කැටයකට ග්‍රෑම් 100කට මේ වගේ ග්‍රෑම් 10යි දාන්න ඕන. මෙතන මම ග්‍රෑම් 100ක් කරගෙන නැහැ, ටිකයි අරන් තියෙන හින්දා මේකෙන් ටිකක් දානවා. මේකෙන් කලර් ටිකකුත් අපි දාමු මේකට. ඊට පස්සේ ළමයි මේක අපි කලවම් කරගෙන මේ වගේ ඉතිබන්දමක් හරි ලාම්පුවක් කරලා හදාගෙන මේක උණු කරගන්න ඕනේ. ඔන්න ඉතින් තමයි හරි මේක දැන් හොඳටම දී වෙලා තියෙන්නේ. මේක දැන් අපි අර හાર્ඩ් මෝල්ඩ් එකටයි මේ කප් එකට වක් කරගමු. මේකට නම් මෙන්න මේ කප් එකක් අරගෙන මේ නූල් කෑල්ල මේක මැද්දෙන් තියාගන්න. මේක ඇලවුවත් කවන්නේ මේ ඩබල් ටේප් එකකින් මේක පොඩ්ඩක් ආයෙ රත් කරගෙන ඉතර කලවම් කරලා අපි මේ කප් එකේ මේක වක් කරගමු. ළමයි දැන් මේක වක් කරන් ඉවරයි. මේක දැන් කොහේ හරි තැනකින් අපි මේක හෙල්ලෙන්නේ නැති වෙන්න වේලෙන්න තියන්න ඕනේ. මේක හයි වෙන්න හරි ළමයි දැන් අපි දැන් මේ හાર્ඩ් මෝල්ඩ් එකත් මේකෙන් ටිකක් වක් කරගමු. මේක මේ වගේ ඉරටු කෑල්ලක බැඳලා මේ ගානට මැදින් තියාගන්න. ඉතින් ළමයි පොඩි මතක් කිරීමක් කරන්න ආවේ මේකට මේ මෝල්ඩ් එකේ නූල දානකොට මාත් මේ පස්සේ දැනගත්තේ මේ මෝල්ඩ් එක ඉදිකට එකකින් විදලා නූල ගන්න එළියට අරගෙන තමයි නූල දාන්නේ. මම නම් එහෙම කරලා නැහැ වීඩියෝ එකට. ඉතින් මේක පොඩ්ඩක් ආයෙ රත් කරගෙන මේ මෝල්ඩ් එකට ආයෙ මේක අපි වක් කරගමු. වක් කරගත්තා. ඒකත් දැන් කොහේ හරි තැනකින් හෙල්ලෙන්නේ තැනකින් තියන්න පොඩ්ඩක් හයි වෙන්න. මේ පැකේජ් එක ඔයාලා ඔන්ලයින් හරහා ගන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් අපිට දාලා තියෙන නම්බරේට WhatsApp මැසේජ් දාන්න. එච්චරයි ඉතින්. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. මේ වගේ වෙන වීඩියෝ එකකින් හම්බ වෙමු අපි.